අපේ ජීවිතෙත් හරියට චිත්‍රයක් වගේ. දුක, සතුට, ආදරය, බය වගේ මේ කියන හැඟීම් හරියට අපි ඒ චිත්‍රය පාට කරන්න ගන්න පාට වගේ. මේ හැම පාටක්ම එකතු වුණහම චිත්‍රයක් ලස්සන වෙනවා වගේ මේ හැම හැඟීමක්ම එකතු වුණහම ජීවිතේ ලස්සන වෙනවා කියලයි මම නම් හිතන්නේ. ඉතින් අද දවසේ මට ලැබෙන පුංචි මොහොත ඇතුලේ මම මාව ජීවත් කරවන්න උත්සාහ කරනවා. ඉතින් අද ඉන්න ගමන් මටත් කබ්සා බිරියානි එකක් try කරන්න හිතුණා. ඉතින් මෙන්න මේ විදිහට බඩු ටික ලෑස්ති කරගත්තා. හීනියට කපපු කැරට්, සුදු ලූණු, ඉඟුරු සහ ලොකු ලූණු ගෙඩි 2.5-3ක් විතර සහ ලොකු තක්කාලි ගෙඩි 4ක් විතර මම කපලා ගත්තා. මෙතන chicken legs 7ක් තියෙනවා. ඉතින් ඉස්සෙල්ලම මං හදන්නේ ඉඟුරු සුදු ලූණු ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා මේක පේස්ට් එකක් වෙන විදිහට බ්ලෙන්ඩර් කරගන්න. ඊට පස්සේ තක්කාලි ටිකත් ඒ විදිහටම බ්ලෙන්ඩර් කරගත්තා. ඒ ටික දෙපාරකට කප් එකට දාලා පේස්ට් එකක් වෙන විදිහට මම බ්ලෙන්ඩ් කරගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තක්කාලි පේස්ට් එක තිබුණේ. ඊට පස්සේ මම රයිස් කුකර් එකේ භාජනය අරගෙන එක ලිපෙන් තියලා ඒකේ තමයි මේ ටික හදාගන්න හදන්නේ. ඉතින් මං ඉස්සෙල්ලම මේකට තෙල් ටිකක් එකතු කරගත්තා. තෙල් ටික අන්තිමට රත් වීගෙන එනකොට මම ඉස්සෙල්ලම මේකට කජු ටිකක් එකතු කරලා ඒ ටික රන්වන් පාට වෙනකම් බැදගත්තා. මොකද මේ ටික ඕන වෙනවා බත් එක උයලා ඉවරුණාට පස්සේ ඒකට උඩින් දාගන්න. මේ ටික බැදලා අයින් කරගත්තට පස්සේ ඒ තෙල් ටිකම තමයි මම පාවිච්චි කරේ මේ මිශ්‍රණය හදාගන්නත්. ඉතින් මේකට මට ඕන වෙනවා බේ ලීව්ස් 3-4ක්, කුරුඳු පොතු, කරාබු නැටි, කරඳ මුංගු, ස්ටායනීස් එකක්. මෙන්න මේ ටික මෙතනදි මම එකතු කරගන්නවා. ස්ටායනීස් එකතු කරාම තමයි බිරියානි එකේ හරිම සුවඳ මට නම් එන්නේ. ඉතින් සමහර අය නම් මේ ස්ටායනීස් වල සුවඳට කැමති නැහැ. ඉතින් එහෙම කැමති නැති අයට ඒක නොදා ඉන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ওই ටික ඔක්කොම එකතු කරලා චුට්ටක් වෙලා තෙල් එකේ බැදෙනකන් තිබ්බා. විනාඩියකට දෙකකට විතර පස්සේ මම ඉඟුරු සුදු ලූණු පේස්ට් එක මේකට එකතු කරගන්නයි හදන්නේ. ඉතින් ඒ ටිකත් මේකට එකතු කරලා විනාඩි 2-3ක් මේ ටික හොඳට තෙල් එකේ බැද ගන්නවා. ඉතින් මේ ටික බැදීගෙන එනකොට හරිම සුවඳක් එනවා. ඉතින් ඒ සුවඳ එන වෙලාවෙදිම මම මේකට ලොකු ලූණු ටිකත් එකතු කරගන්නවා. ලොකු ලූණු ටික එකතු කරලා තෙල් එකේ හොඳට කලවම් කරලා මිරිස් 3-5 දාන්න කලින් මේ ටික හොඳට මැලවෙනකම් මම චුට්ටක් වෙලා මේ තෙල් එකේ මේ ටික උයා ගන්නවා. විනාඩි 3-4ක් විතර. ඔන්න බලන්නකෝ ලූණු වල හයිය ගතිය ගිහිල්ලා චුට්ටක් මැලවෙන ගතියට ඇවිල්ලා. ඉතින් මං ඔන්න දැන් මිරිස් කුඩු මේකට එකතු කරගන්නවා. Tamanට අවශ්‍ය සැර ප්‍රමාණයට මිරිස් කුඩු එකතු කරගන්න පුළුවන්. මම හැඳි 3ක් එකතු කරගත්තා. ඊට පස්සේ කහ කුඩු චුට්ටක්, 3-5 කුඩු වලින් ටිකක්,
ඊට පස්සේ ගරම් මසාලා කුඩු කැමති නම් මම නම් ගරම් මසාලා කුඩු එකතු කරේ නැහැ. හේතුව මං ඒ රසට කැමති නැති හින්දා. ඉතින් ගරම් මසාලා දාන්න කැමති අයට මේ වෙලාවෙදිම ගරම් මසාලා කුඩු ටිකකුත් මේකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මම මෙතනදී ලුණු චුට්ටකුත් එකතු කරගන්නවා. ලුණු ටිකක් වැඩිපුර එකතු කරාට කමක් නැහැ. හේතුව අපි චිකන් ටික උයාගන්නෙත් මේකෙමයි. ඊට පස්සේ බත් එක උයාගන්නෙත් මේ මිශ්‍රණයමයි. ඒක නිසා ලුණු චුට්ටක් වැඩිපුර තිබුණට කමක් නැහැ. ඉතින් මේ ටික තෙල් එකේ චූට්ටක් මැල වෙනකන් තියලා මිරිස් එක්ක හොඳට කලවම් වෙනකන් තියලා විනාඩි 3-4ක් මම දැන් තක්කාලි පේස්ට් එක මේකට එකතු කරගත්තා. ඉතින් මම මෙතනදී කිසිම වෙලාවක වතුර එකතු කරේ නැහැ. හේතුව මේ මිශ්‍රණයේ වතුර තියෙනවා තක්කාලි හින්දා. ඉතින් ඔන්න මම ස්වීට් චිලි සෝස් වලින් පොඩ්ඩකුයි සෝයා සෝස් වලින් පොඩ්ඩකුයි එකතු කරගත්තා. මේක එකතු කරගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. උනාට මට හිතුණ හින්දා මම ඒක එකතු කරා. එකතු කරලා මේ මිශ්‍රණය විනාඩි 5ක් විතර හොඳට උයා ගන්න ඕනේ. ඊට පස්සේ මේකට චිකන් ලෙග්ස් ටික එකතු කරන්න පුළුවන්. චිකන් ලෙග්ස් ටික මේකට එකතු කරලා මේ මිශ්‍රණය හොඳට චිකන් ලෙග්ස් වල කලවම් වෙනකන් හොඳට ගෑවෙනකන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 5ක් 10ක් මේක හොඳට වහලා චිකන් ලෙග්ස් ටික තැම්බෙනකන් උයා ගන්න ඕනේ. ඉතින් දැන් විනාඩි 5කට 10කට විතර පස්සේ මම චිකන් ලෙග්ස් ටික අයින් කරගන්නයි හදන්නේ. ට්‍රේ එකක් ලෑස්ති කරගෙන ඒකට ෆොයිල් පේපර් එකක් දාලා ඒක උඩින් මේ චිකන් ලෙග්ස් ටික මම හිමින් සැරේ අස් කරගත්තා. ඔන්න ඔය ගානට තමයි චිකන් ටික තැම්බිලා තිබුණේ. මේක හොඳටම ඉදිලා නෑ කියලා ප්‍රශ්නයක් නෑ. හේතුව තමයි මේ ටික අපි oven එකට දානවා ඊළඟට. ඒක නිසා මේක බාගෙට තැම්බිලා තිබ්බා කියලා ඒක කමන්නේ. ටික පොඩ්ඩක් මෙහෙම තියන්න අරලා මම හාල් ටික දැන් ගන්නයි යන්නේ. මට කලින් කියන්න බැරි වුණා මම බාස්මති හාල් වලින් කෝප්ප 3ක් අරගෙන ඒක සෝදලා පෙඟෙන්න දාලායි තිබුණේ. ඉතින් ඒ පෙඟෙන්න දාලා තිබ්බ හාල් ටික අරගෙන අර මිශ්‍රණයට දාලා මම හොඳට කවලම් කරගත්තා. ඉතින් මේ හාල් ටික හොඳට කවලම් කරගන්න ඕනේ. හේතුව තමයි මේක යට තියෙනවා අර මිශ්‍රණයේ කෑලි. ඒ ටික අඩියට ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා ඒ ටික හොඳට කලවම් කරන්න ඕනේ. මම හාල් එකට ගොඩක් වතුර එකතු කරේ නැහැ. වතුර චුට්ටක් තමයි මම දැම්මේ. හේතුව තමයි මේ හාල් ටික හොඳට පෙඟිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා වතුර ගොඩක් ඕන වෙන්නේ නැති වෙයි කියලා මට හිතුණා. ඉතින් ඔන්න ඔය විදිහට කලවම් කරලා මම මේක ලිපේ උයාගත්තේ නැහැ. මම රයිස් කුකර් එකට දාලා තමයි බත් එක හදාගත්තේ. ඉතින් දැන් චිකන් ටික oven එකට දාන්නයි හදන්නේ. ඒ ටික දාන්න කලින් මම මේකට උඩින් රෝස්මෙරි කොළ ටිකකුත් එකතු කරගත්තා. ඉතින් විනාඩි 20ක් 25ක් විතර ගියාට පස්සේ බත් එක ඉදුණා. ඔන්න ඔය විදිහට තමයි බත් එක තිබුණේ. ඉතින් මම මේකට කලරින් මොකවත් එකතු කරලා නැහැ. ඔය තියෙන්නේ අර කරි එකෙන් ආපු පාට. ඒ කියන්නේ තක්කාලි වලින් සහ අර දාපු 3-5 වලින් ආපු පාට තමයි ඔය තියෙන්නේ. ඉතින් ওই පාට වගේම මේක ටිකක් සැරටත් තිබුණා. ඉතින් ලුණු මදි නම් ඔයාට මේකට ලුණු ටිකක් එකතු කරලම මේ ටික හොඳට කලවම් කරගන්න පුළුවන්.
මම කලින් කැරට් ටිකක් හීනියට කපලා තියාගත්තනේ. ඉතින් දැන් මම හදන්නේ ඒ ටික මේකට උඩින් දාගන්න. දාලා මේ ටික හොඳට බත් එකත් එක්ක කලවම් කරලා මං විනාඩි 5ක් 10ක් විතර මේ ටික වහලා තිබ්බා. බත් එකේ රස්නෙට කැරට් ටික චුට්ටක් තැම්බෙන්න. ඉතින් විනාඩි 10කට 15කට විතර පස්සේ මේක අරගෙන මම මේ පයිරෙක්ස් භාජනයකට අස් කරගන්නයි හදන්නේ. ඉතින් මේ ටික මෙහෙම හදාගන්න ගමන් මම මේකේ තියපුණ බේ ලීව්ස් ටික, කරදමුංගු, කරාබුනැටි, කුරුඳු පොතු මට හම්බෙන දේවල් ටික මම අයින් කරගත්තා. ඉතින් මේ වෙලාව වෙනකොට චිකන් ටිකත් ගානට හරි ගිහින් තිබුණා. හොඳට රන්වන් පාට වෙන්න ඒ ටික ෆ්‍රයි වෙලා තිබුණා. ඉතින් මේ ටික මම අරගෙන බත් එක උඩින් දැන් තියාගන්නයි හදන්නේ. ඒක තියාගන්න යනකොට තමයි මතක් වුණේ මේක උඩින් රේසින් ටිකක් දාන්න ඕනේ කියලා. ඉතින් මම ඒක පැත්තකින් තියලා රේසින් ටිකක් අරගෙන උඩින් දාගත්තා ඊට පස්සේ. ඉතින් ඔන්න ඔය විදිහට චිකන් ටික අරගෙන මේ බත් එක උඩින් ලස්සනට තියාගත්තා. ඊට පස්සේ මම කලින් කජු ටිකකුත් ෆ්‍රයි කරලා තිබුණානේ. ඒ ටිකත් අරගෙන මේක උඩින් දාගත්තා. අන්තිමටම කොත්තමල්ලි කොළ ඒ ටික අරගෙන ඔන්නෝම තියාගත්තා. සමහර අය නම් බත් එක උයනකොට මේ කොත්තමල්ලි කොළ හීනියට කපලා එකතු කරගන්නවා. හැබැයි මම මේ ටේස්ට් එකට වැඩිය කැමති නෑ. ඒක හින්දා මම කොත්තමල්ලි කොළ ටික ඔන්න ওই විදිහට තමයි බත් එක උඩින් තියාගත්තේ. ඉතින් ඔන්න ওই විදිහට හරිම ලස්සනට බිරියානි එක තිබුණා. ඒ වගේම සැරටත් තිබුණා. රසටත් තිබුණා. ඉතින් ඕගොල්ලොත් හදලා බලන්නකෝ. ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි. හිතක